මුන් වගේ බඩුකාරයෝ පන්සල් වලනේ ගෙවල් වලවත් කියන්න වටින්නේ නැහැ. ඊයද මුට ගෑනු. අර පැහැදිලි සාක්ෂි එක්ක. ඔයාලව නෙවෙයි ඔබ රිලවා කිසිම හිරිකිතයක් නැති එකේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී කිව්වා. උඹට කුට්ටියක් දුන්නා නම් අදටත් ජනාධිපති හොඳයි. පොසොන් එක කරගන්න විදිහක් නැතුව අඬලා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දුන්නා පොසොන් එකට. වසන්ත සමරසිංහත් උඹේ අත් දෙක අල්ලගෙන හිටියේ. උගේ අත් දෙක උඹ අල්ලගෙන හිටියා. දැන් මුල්ලව වැඩේ කරගන්න බැරි වුණාම දැන් මේ ආණ්ඩුවට බනිනවා. සාපෙලු. බුදු පිළිමේ අරගෙන ගියකේ සාපෙලු. ආමුදුරුවන්ට ගැහුවලු ගහපු එකේ සාපෙලු. ඊළඟ දැන් එකක් හදාගෙන තියෙනවා මහින්ද රාජපක්ෂට වාහනයක්වත් නොදීපු එකේ සාපෙලු. වාහනයක් නෙමෙයි මහින්දයා ඉන්න ඕනේ හිරේ. නාමලයා ඉන්න ඕනේ හිරේ. රටක් කම්පා වෙනවා. තවමත් මේ ජනාධිපතිගෙන් ආණ්ඩුවෙන් මේ රාජපක්ෂ 70 ඇතුළට නොදැමීම පිළිබඳව මිනිස්සු ඉන්නේ කනගාටුයි. ජනාධිපතිතුමනි මුන්ට පාරේ බහැලා යන්න බැරි මට්ටමකට හිටියේ. ගමකට ආවේ නැහැ. ගම් වතුරත් එක්ක මුන් දැන් ගමක් ගාන යනවා. සමුන්ට කරුණා කරලා අප්‍රේල් 16 තියෙනවනේ නඩුව. ඇතුළට දාන්න ඕනේ අර මහින්දානන්දයා. හරි? නලින් ප්‍රනාන්දු අවුරුදු 20 25 හිටියා වගේ මුන්වත් දාන්න ඕනේ සදාකාලිකවම ඇතුළට. ඊට ලෙස ක්‍රියාත්මක විය යුතුයි. නැත්තම් අර හිරගෙවල් වල ඉන්න හිරකාරයෝ නිදහස් කරන්න ඕන. අපරාධි පවුනේ. පොඩි වැරදි කරපු යෝන් ඇතුලේ මහා පරිමාණයෙන් කෝටි ගණන් ගහපු යෝන් එළිය හොඳට සැපට කාලා බීලා ඉන්නවා.